හෙල්ලෝ ළමයි කොහොමද ඉතින් අදත් ආවොන්න අපේ වගාවට ගොවි හාමිනෙත් ඉන්නවන්න අර පැත්තේ මේ අපේ මේ කොමඩු ටික කොහොමයි කැඩුවනේ අපි කොමඩු ටික කැඩුවට පස්සේ ඔන්න ආයෙත් මල් පිපීගෙන එනවා මේවා නම් පිරිමි මල්නේ ඉන්නකො තැනින් තැන තියෙනවා ඔයාලට පෙන්වන්න මේවා පිරිමිම මේ තියෙන ලේඩීස් මල චුට්ටන් ගෙඩියකුත් එක්ක ලේඩීස් මල් ටිකක් තැනින් තැන හැදිලා තියෙනවා අයත් ගෙඩි ටිකක් හැදෙයි වගේ මේ මෙතනක් තියෙනවා බලමුකෝ අපි නේද ඉස්සරහට අපි මේ බඩේරිකුත් මේ එකම ඇට වර්ගයක් ගත්ත ඒ වුණාට මේකේ සුදු පාටින් ඇවිල්ලා තියෙනවා කොණ්ඩේ මේ වගේ මේ රතු පාට අර අතනත් සුදු පාට එකක් ඇවිල්ලා තියෙන කොණ්ඩේනේ මොකද දන්නේ නැහැ නේ ඔයාලා දන්නවද ළමයි දන්නවා නම් අපිට කියන්නකෝ බලන්න ඔන්න අපි හවසත් හේනට ආවා ඔන්න බලන්න ළමයි හවසට පේන ලස්සන දර්ශනය මේ පැත්ත අහස එක පාටක් මේ පැත්ත අහස තව පාටක් ලස්සනයිනේ ඔන්න බලන්න මාරම ලස්සනයි ඉන්න ළමයි ගොවි හාමිනේ වට්ටක්ක කඩන්නයි යන්නේ කඩන්නවා එක ජපානයේ තියෙන එක වට්ටක්ක જાතියක් මේක මේ බටාන හැඩේ තියෙන්නේ උනාට බටාන වට්ටක්ක නෙමෙයි නේ අර අපේ ලංකාවේ වට්ටක්ක තියෙන්නේ ඒ රස තියෙනවා මේකේ අන්න ඒකත් පැහිලා තියෙනවා මේකේ හැදෙන්නේ නැත්තේ ඇයි වැල ගොඩක් හැදෙන්නේ දෙකමයි හැදුනේ වතුරෙන් නම් කපන්න බැරි වෙයිද දන්නේ කපන්නද ඉවත් වගේ පොඩ්ඩ හරි මේ තව වර්ගයක් ඒ තව වට්ටක්ක වර්ගයක් ඔන්න ළමයි ගොවි හාමිනේ දැන් වට්ටක්ක දලුත් කඩන ගමන් ඉන්නේ ළමයි මේ අපි මේ දැන් හොයාගෙන යනවා අර සුද්දෙක් හැංගිලා ඉන්නවා මේ අස්සක ඒ සුද්දව තමයි දැන් හොයාගෙන යන්නේ බලන්න සුද්ද දෙන්නෙක් ඉන්නවලු ළමයි හැංගිලා
මෙයා කැඩුවේ හැකි මෙන්න සුද්දා. අන්න එක සුද්දේ. මේ අනිත් දෙක මේක නම් තාන්න එයාත් පුළුවන් නේ. පුළුවන්ද? මෙන්න අනිත් සුද්දා. මෙන්න සුද්දලා දෙන්න. ඉතා පොඩි සුද්දලා නම් ඉන්න. එයාලා තාම ලොකු වෙලා නෑනේ. ඔව්. එහෙනම් අපේ යාළුවන්ට බයි බයි කියන්න. නම් ආයෙ හම්බෙමු. බයි බයි.